කෙල්ලොයි ඉගෙනගෙන මොනවා කරන්නද? අහන කොල්ලෝ අතරේ එයා කිව්වෙම හොඳට ඉගෙනගෙන තැනකට එන්න මැනික. මං ඔයාගේ ළඟින්ම ඕනම දෙයකට ඉන්නවා කියලා. නෑ කෙල්ලෝ රස්සා කරන්නේ නෑ කියලා ගේ ඇතුලේ හිර කරපු කොල්ලෝ අතරේ එයා කිව්වේ මට අපි දෙන්නට ඇති වෙන්න හම්බ කරන්න බැරි නෑ. ඒත් ඔයා කැමති නම් රස්සාවක් කරමු කියලා. කිසිම ෆැෂන් සෙන්ස් එකක් නැති කොල්ලෝ අතරේ එයා මං ආස විදියට ෆැෂන් කරන්න මාව වෙනස් නොකර වටපිටාව හදලා දුන්නා. ප්‍රශ්නයක් ඔලුවට ආව ගමන්ම ආපු ගමන් දුවගෙන ගිහින් කියන්න තරම් එයා මගේ කම්ෆර්ටබල් සෝන් එක වුණා. ආදරේ කියලත් ආදරේ නොකරන අය අතරේ හැමතිස්සෙම ආදරේ නොකියා එයා මට දැනෙන්න ආදරේ කරා.